හලෝ ඉතින් ඔයාලා වාසනා SL YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා මගේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලා මම හිතනවා අද වීඩියෝ එක බලන්නේ නැත්තේ ඉදිරි සතියේදී ලොතරැයි වල දිනුම් අංක දැනගන්න. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඉතින් මම ඔයාලට අද සාක්ෂි තක්කම ඔප්පු කරන්න කොහොමද ඉදිරි සතිය තුල ඔයාලා බලාපොරොත්තු වෙන ලොතරැයි වල අංක එන්නේ මොන වගේ අංකද මොන වගේ අංක එන්න තියෙනවද කියලා අපි ගෙස් කරලා බලමු. අනිවාර්යෙන් මේක හරියන්න chance එක ගොඩක් තියෙනවා. 80ක් 90ක් වගේ chance එකක්. මොකද අපි මේක ලොතරැයි වල ඉතිහාසය බලලා තමයි මේ අපි නිමානය කරන්නේ මේ වගේ ඒවා එන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඔයාලා මගේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම දිනපතා videos දානකොට ඔයාලගේ phone එකටම notification එක ගෙන්නන්න පුළුවන්. මොකද ඉස්සරහට එන ලොතරැයි වල අංක මොනවද කියලා බලගන්න. හරි, ඉතින් අපි වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න වාසනා SL YouTube නාලිකාව. හරි, ඉතින් මම මේ විදිහට යනවා. මගේ ඉස්සලාම අපි බලමු ගොවිසිට අපි මම අද ලොතරැයි 3ක් හෝ 4ක් පිළිබඳව විතරයි අද කතා කරන්නේ. මොන වගේ අංක ඉස්සරහට එන්න තියෙනවද කියලා. ඉතින් මම ඉස්සලාම තෝරගන්නවා NLB වල ගොවිසිට. ඉතින් ඔයාලට තව මොන හරි දේවල් දැනගන්න ඕන නම් ලොතරැයි පිළිබඳව මොන වගේ ඒවා දෙන්න තියෙන්නේ, ඔයාලට මොනවද ඕන ඉස්සරහට වීඩියෝ ලොතරැයි පිළිබඳව කියලා දැනගන්න ඕන නම් මට කමෙන්ට් එකකින් මට ඒවා දැනුවත් කරලා තියාගන්න. එතකොට මම ඔයාලට පුළුවන් වෙලාවක් තියෙනකොට වීඩියෝ දාලා ඔයාලට සහයෝගය දක්වන්න මොන වගේ දේවල් කියලා. ඉතින් මම මේ කියන හැම දෙයක්ම මමත් කරනවා. ඒ වගේම ඔයාලත් try කරලා බලන්න. හරියන්න තියෙන chance එක ගොඩක් වැඩි. ඉතින් මම ඉස්සෙල්ලාම බලනවා ගොවිසිට එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන 2025 ජූනි 7 නෙවෙයි ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙනවා. ඉතින් මම සතියක් දෙකක් වගේ ඉතිහාසයක් විතරයි ඔයාලට අද කියන්නේ මොන වගේ අංක ඉස්සරහට එන්න පුළුවන්ද කියලා. ඉතින් මම ගන්නම් මෙතන ඉඳන් මෙන්න මේ ටික විතරක් ගන්නම් 2025 මේ මාසේ ඉඳන් ගමුකෝ ජූනි 1 වෙනිදා ඉඳන් ගන්න. හරිද? මෙන්න මේ ටික විතරක් මම ගන්න උඩට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ළඟම මෙතන 4 වෙනි අංකයේ විදිහට කියලා තියෙන්නේ. ගොඩක් දුරට මේ ළඟදී මේ ටිකේම ගොඩක් chance එකක් ඇවිල්ලා තින්නේ. මෙන්න මේ 70 75 මේ 77 78 75 ගොඩක් දුරට ගිහලා තින්නේ 70 වගේ ඉලක්කම් තමයි. ඉතින් මේ 78 මේ 70 තමයි ගොඩක් දුරට chance එකක් ඇවිල්ලා තින්නේ. මෙන්න මේ මාසය තුල ඇවිල්ලා තියෙන්නේ වැඩිවෙන්ම අංක මේ 70 හැමතැනම 70. ඉතින් ඔයාලට නිමානය කරන්න පුළුවන් ගොඩක් දුරට ඉදිරි සතියේ තුලත් ගොඩක් දුරට 78 74 මෙතන තියෙන්නේ. ඔයාලට ගන්න පුළුවන් මෙතන ඇවිල්ලා නැත්තේ 71 72 73 74 76 77 මෙන්න මේ අංක ගොඩක් දුරට එන්න තියෙන chance එක නැහැ ඉස්සරහට. ගොඩක් දුරට ඔයාලට ගන්න පුළුවන් 71 ඉඳන් මෙන්න මේ 71 72 73 74 76 79 වගේ අංක ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් දුරට මම හිතනවා ගොඩක් දුරට 76 වගේ අංකයක් ඊළඟට එන්න chance එක තියෙනවා ඉදිරි සතිය තුල. ඉතින් ඉදිරි සතිය කියන්නේ ඊළඟ දවස් 2-3 ඇතුළත අනිවාර්යයෙන්ම 76 වගේ අංකයක් එන්න ඉඩ තියෙනවා. මෙතන බලන්න පුළුවන් ඔයාලට 70ම තමයි ගොඩක් දුරට වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට ගන්නව නම් ඔයාලා සාමාන්‍යයෙන් ලොතරැයි 10ක් 20ක් වගේ ගන්නව නම් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම ගොවිසිට දිනුත් 71 70 ඉඳලා 70 80ට යනකම් වගේ ඉලක්කම් තියෙන ලොතරැයි මිලදී ගන්න. මොකද ඔයාලට ඒකට possibility එකක් තියෙනවා අනිවාර්යයෙන්ම ලොතරැයි වලට වියදම් කරන මුදල හරි එන්න. ඉතින් ඒ වගේම ඔයාලට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන් 1 ඉඳන් 10ට යනකම් ඉලක්කම් තියෙන අංක. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 වගේ ඉලක්කම් වලින් ඔයාලට ගන්න පුළුවන්. මොකද මේ ළඟදී එහෙම ඉලක්කමක් ගොඩක් දුරට ගිහිල්ලා නැහැ. ඉදිරි දවස් 2-3 ඇතුළත අනිවාර්යයෙන්ම 1 10 අතර ඉලක්කම් ගොඩක් දුරට එන්න chance එක තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන් 4 3 නැතුව ගන්න පුළුවන්. ඔයාලට 5 6 ඔයාලට ගොඩක් දුරට 1 ගන්න පුළුවන්. 1 3 මං කියන මේ ඉලක්කම අනිවාර්යයෙන්ම කොහේ හරි ලියලා තියාගන්න. 1 3 8
7 වගේ ඉලක්කම් අනිවාර්යයෙන්ම එන්න තියෙනවා. ඉතින් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ 54 64 මේ 50 64 63 55 60 53 මේ ඔයාලා බලනකොට 54 එකම විදිහට එකම තැන තමයි කැරක් කර ගිහලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් දුරට මෙන්න මේ වගේ ඉලක්කම් මෙතන 54 64 මේ 55 63 53 64. ඉතින් ඔයාලට මොකද කියන්නේ ඉතින් මේ එකම විදිහට තමයි කැරක් කර ගිහලා තියෙන්නේ 64 53. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ එකම විදිහට තියෙන ඉලක්කම් ගන්න පුළුවන්. මේ 55 63 77 මේ මේක රටාවක් අනුව තමයි ගිහලා තියෙන්නේ 32 53 64 78. ඉතින් ඔයාලට මෙන්න මේ 63 60 55. ඉතින් මෙන්න මේ වගේ ළඟින් යන ඉලක්කම් ඔයාලට ගන්න පුළුවන්. දැන් හෙට තියෙන පුළුවන් ලොතරැයියක් 52 67 51 64 මේ 54 64. ඊළඟට හෙට තියෙන්න පුළුවන් 53 63 මේ මෙතන 55 63. ඉතින් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉලක්කම් තියෙනවා. 52 63 51 67 55 65 ඒ වගේම 53 64 මෙතන තින්නේ. මෙන්න මේ වගේ මෙන්න ඔයාලට තේරෙන්නේ නැති මං කියන්නේ මෙන්න මේ වගේ රටාවකට තමයි ඉල තින්නේ. ගොඩක් දුරට 50 දැන් 53 64 දැන් ඊළඟ දවසේ එන්න පුළුවන් 52 62 එක වගේ මෙන්න මේ වගේ මේ බලන්න පුළුවන්. එන්න මේ වගේ ඉලක්කම් වලින් එන්න chance එක ගොඩක් වැඩි ඉස්සරහට මේ 42 48 60 68 වල බලන්න පුළුවන් 54 64 යම් කිසි රටාවකට කියන්නේ එකම වගේ විදිහට කියවෙන ඉලක්කම් දෙයක් තමයි එක ළඟ ගොඩක් දුරට ගිහලා තියෙන්නේ මේ 54 64 67 වල බලන්න පුළුවන් මේ ගොවිසිතේ ගිහලා තියෙන එක. ඉතින් මම මේක ගැන වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති මේ වීඩියෝ එක තේරුම් නැත්නම් ඉස්සරහටත් මම වීඩියෝස් ගේන්නම්. මට ඔයාලට ඕනේ වීඩියෝස් ගැන කියන්න මම ඒවා ඔයාලට නොපැහැදිලි තැන් පැහැදිලි කරලා කියලා දෙන්න. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ ගොවිසිතේ වෙලා තියෙන ඉතින් රටාවක් අනුව තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා බලන්න පුළුවන් ඉස්සරහට ගොඩක් දුරට 50ත් 80ත් අතර ඉලක්කම් එක ළඟ මෙන්න මේ වගේ රටාව කියන්නේ එක විදිහට කියවෙන වගේ එක ළඟින් යන 55 65 75 අන්න ඒ වගේ තියෙන ඉලක්කම් ඔයාලට ගන්න පුළුවන් ඉතිරි දවස් 2-3 ඇතුළත. ඊට පස්සේ අපි බලමු ගොවිසිත බැලුවනේ. අපි දැන් බලමු මහජන සම්පත. අපි මහජන සම්පතට ගිහිල්ලා බලමු මොන වගේ ඉලක්කම්ද අපිට අන්තිමේට එන්න වෙලා තියෙන්නේ කියලා. අපි බලමු මෙන්න මෙතන මුලින් උඩින් බලමු 0 4 1 7 1 6 2 2 9 1 9 3 0. ඉතින් ඔයාලා බලන්න පුළුවන් මෙතන ළඟදී දෙක ගිහිල්ලා නැහැ. දෙකකින් ඉලක්කම ගොඩක් දුරට ඇවිල්ලා නැහැ. අන්තිමේට දෙක ඉලක්කම තියෙන්නේ 2035 3 වෙනි දවසේ. ඒ කියන්නේ ජූනි 3. තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලට දෙක කියන ඉලක්කම ගන්න පුළුවන් මෙතන දෙකේ දෙකක් කියලා තියෙනවා. සෝරි සමා වෙන මම දැක්කේ නෑ. ඉතින් දෙකේ දෙකක් තියෙනවා මේ විදිහට. ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ළඟදිම ගිහලා තියෙන්නේ 3 ගිහිල්ලා තියෙනවා. 7 ඔව් 7 ගිහිල්ලා තියෙනවා. බලන්න පුළුවන් 8 අන්න chance එක. ඔන්න අද හෝ ළඟදිම අවසාන ඉලක්කම විදිහට මහජන සම්පතේ අපිට 8 යන්න chance එක ගොඩක් තියෙනවා. මොකද 8 කින් ඉලක්කම මේ ළඟදී වෙලා නැහැ. ඉතින් ඔයාලට ගන්න පුළුවන් අද හෝ හෙට මම මේ වීඩියෝ එක අද අප්ලෝඩ් කරනවා. ඉතින් අද හෝ හෙට වගේ වෙනකොට අනිවාර්යයෙන්ම ඔයාලට ඉලක්කම අවසාන ඉලක්කම 8 කියන එක එන්න chance එක ගොඩක් වැඩි. මොකද ළඟදී ඉලක්කම 8 ගිහිල්ලා නැහැ. අපි බලමු 8 අන්තිමේට ගිහිල්ලා තින්නේ කවද කියලා. 8 අන්තිමේට ගිහිල්ලා තින්නේ ජූනි 2 වෙනිදා. ඒ කියන්නේ මේ මාසේ 2 වෙනිදා. ගොඩක් දවසින් 8 ඉලක්කම ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලට 8 කින් ඉලක්කම ගොඩක් දුරට ගන්න පුළුවන්. අද හෙට අනිවාර්යයෙන්ම 8 කින් ඉලක්කම යන්න chance එකක් තියෙනවා. ඒ වගේම 4 ගිහිල්ලා තියෙනවා. 9 1 3 5 5 කියන ඉලක්කමත් ළඟදී ගිහිල්ලා තියෙන්නේ. ඒකත් ගොඩක් දුරට ඔයාලට අද අනිවාර්යයෙන්ම 8 හෝ 5 කියන ඉලක්කම යන්න තියෙන chance එක ගොඩක් දුරට වැඩි. ඉතින් 8 හෝ 5 කියන ඉලක්කම අනිවාර්යයෙන්ම අද මං කිව්ව කෙල්ලේ තියාගන්න අද හෝ හෙට ළඟදිම දවසක යන්න තියෙන chance එක ගොඩක් වැඩි. අවසාන ඉලක්කම් විදියට මං මීටදී කතා කරන්න යන්නේ නැහැ. වීඩියෝ ගොඩක් තික් වෙන නිසා. ඉතින් මේ වීඩියෝ එක ඉවරලා ඔයාලා subscribe කරලා තියාගන්න. මම ඉස්සරහට අනිවාර්යයෙන්ම මීට වඩා හොඳ වීඩියෝ එකක් ගන්නම්. ඉතින් එතකන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මං අදට ගිහිල්ලා එන්නම්.